අපි හැමෝම උත්සාහ කරන්නේ කොහොම හරි යහපත් ජීවිතයක් ගත කරන්නේ නේ. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් ඒ වෙනුවෙන් අපිට අවශ්‍ය කරන භෞතික දේවල් ඒ කියන්නේ සරලවම කිව්වොත් කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම් වගේ දේවල් සපුරා ගන්න අපි කොහොමද දෛනිකව වැඩ කරන්නේ? පුද්ගලයන් විදිහටත් මුළු සමාජයක් විදිහටත් අපි කොහොමද මේ වෙනුවෙන් තීරණ ගන්නෙ කියන එක ගැනයි අද මේ ගැඹුරු විමර්ශනීය හරහා කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම මේක හරිම කාලීන මාතෘකාවක්. ඔව් අද අපේ මාතෘකාව වෙන්නේ ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක. මේසියොඩ තියෙනවා අවුරුදු 200කට වඩා පරණ ඉඳන් අද වෙනකල් මේ විෂය නිර්වචනය වුණු විදිහ ගැන ලියවුණු සටහන් සහ මූලාශ්‍ර ගොඩක්. ඔය මූලාශ්‍ර දිහා බැලුවම පේනවා මේක කොච්චර දිග ඉතිහාසයක් තියෙන විෂයක්ද කියලා. එක එක යුගවලදී ආපු නිර්වචන විශාල ප්‍රමාණයක් අපිට හමු වෙනවා. හැබැයි අපේ අරමුණ මේ ඓතිහාසික නිර්වචන මොනවද කියලා නිකම්ම කටපාඩම් කරන එක නෙවෙයිනේ. අනිවාර්යයෙන්ම නෑ මේ තොරතුරු ගොඩේ අතරමං වෙන්නේ නැතුව ආර්ථික විද්‍යාව කියන සංකල්පය කාලයක් එක්ක කොහොමද පරිණාමය වුනේ කියන එක පැහැදිලිව තේරුම් ගන්න එකයි ප්‍රධාන අරමුණ. ඒ වගේම මේ අදහස් අපේ ජීවිතවලට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක. හරියටම මේ ඓතිහාසික විකාශනය ඇතුලේ ලෝකයේ මිනිස්සු හිතන විදිහ වෙනස් වුණු ආකාරය මේ මූලාශ්‍ර හරහා අපිට සංසුන්ව ගවේෂණය කරන්න පුළුවන්. හරි. අපි මේක පැහැදිලි කරගමු. මේ කතාවේ ආරම්භය හොයාගෙන යද්දී අපිට හමු වෙන දවන්තම චරිතය තමයි ඇඩම් ස්මිත් කියන්නේ. ආර්ථික විද්‍යාවේ පියා. ඔව්. 1776 දී ඔහු ලියපු ජාතීන්ගේ ධනය එමත් නැත්නම් The Wealth of Nations කියන කෘතිය ගැන මේ සටහන් වල තියෙනවා. මේ කෘතිය ඔහු කියනවා ආර්ථික විද්‍යාව කියන්නේ ජාතීන් සතු ධනයේ ස්වභාවය හා හේතු සොයා බැලීමයි කියලා. අන්න හරි. ඒ කියන්නේ මුල් යුගයේදී මේ විෂය සම්පූර්ණයෙන්ම කේන්ද්‍රගත වෙලා තිබිලා තියෙන ධනය කියන සාධකය වටා. හැබැයි මට මේකෙදී ආපු ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි ආඩම් ස්මිත් මේ ජාතියක් සහ ධනය කියන එක ගැන විතරක් මේ තරම් වද උනේ? සාමාන්‍ය මිනිහා ගැන කතා කරලා නැහනේ. අපි මේක වඩාත් පුළුල් පින්තූරයට සම්බන්ධ කළොත් අපිට ඒකට උත්තරය හොයාගන්න පුළුවන්. හිතලා බලන්න 1966 කියන්නේ මොන වගේ කාලයක්ද කියලා. අධිරාජ්‍යවාදයේ පැතිරෙන කාලේ. ඔව්. ඒ වගේම කාර්මික විප්ලවය ආරම්භ වෙන යුගය. ඒ කාලේ රටවල් අතර තිබුණේ ලොකු තරංගයක්. කවුද වැඩියෙන්ම බලවත් වෙන්නේ කියලා. ඒ බලය මනින්න තිබුණු ප්‍රධාන මිනුම් දණ්ඩ තමයි ඒ රටවල් ගාව එකතු වෙලා තියෙන ධනය. හරියටම. ඉතින් මේ යුගයේදී රටක් විදියට පවතින්න නම් ධනය උත්පාදනය කරන්නේ කොහොමද කියන එක තමයි ලොකුම ගැටලුව වුණේ. ඒ නිසායි ආඩම් ස්මිත්ගේ අවධානය තනි පුද්ගලයාගේ සතුටට වඩා මුළු මහත් ජාතියක ධනය ගොඩනගන යාන්ත්‍රණය දිහාට යොමු වෙන්නේ. ඒක මාරයි. ඒ කියන්නේ ඒ කාලේ ආර්ථික විද්‍යාව කියන්නේ සාමාන්‍ය මිනිහගේ සාක්කුවේ තියෙන සල්ලි ගැන නෙවෙයි රජයේ භාණ්ඩාකාරය පිරෙන විදිය ගැන කතා කරපු දෙයක්. තහගිලිවම. හැබැයි රටක් පොහොසත් වුණාට ඒකේ ඉන්න සාමාන්‍ය මිනිස්සු සතුටින් නැත්තම් වැඩක් නැහැනේ. ඕ ඒක ලොකු අඩුපාඩුවක් වුණා. අන්න ඒ හිඩස පුරවන්න තමයි ඇල්ෆ්‍රෙඩ් මාර්ෂල් එන්නේ. ආඩම් ස්මිත්ගෙන් අවුරුදු 100කටත් පස්සේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ හිටපු මේ මහාචාර්යවරයා ආර්ථික විද්‍යාවේ මූලධර්ම කියලා පොතක් ලියනවා. Principles of Economics. ඔහු දෙන නිර්වචනේ සම්පූර්ණයෙන්ම වෙනස්. මාර්ෂල් කියන්නේ එදිනදා ව්‍යාපාරික ජීවිතයේදී මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යයනය කරනු ලබන විෂය ආර්ථික විද්‍යාවයි කියලා. ඒක ලොකු වෙනසක්. එයා මේ කතාව රජමාලිගාවෙන් අරගෙන සාමාන්‍ය වෙළඳපොළට ගේනවා. හරියටම. මාර්ෂල්ගේ වෙනස ඉතාමත් වැදගත්. ඔහු අවධාරණය කරන්නේ හුදෙක් ජාතියක ධනෙ ගොඩ ගහන එක නෙවෙයි ආර්ථික විද්‍යාව කියන්නේ කියලා. එනම් මොකද්ද? මිනිස්සු තමන්ගේ සුබ සාධනය වෙනුවෙන් ඒ කියන්නේ හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය කරන භෞතික වමනාවන් සපුරා ගන්න එදිනෙදා ජීවිතේදී කොහොමද වැඩ කරන්නේ කියන එකයි. ඒ කියන්නේ රස්සාවල් කරන්නේ කොහොමද, සල්ලි වියදම් කරන්නේ කොහොමද වගේ දේවල්. ඔව්. ඒ සල්ලි වලින් කෑම බීම, ගෙවල් දොරවල් ගන්නෙ කොහොමද කියන ප්‍රායෝගික පැත්තට ඔහු විෂය අරගෙන ආවා. ධනය කියන දේ අරමුණක් නෙවෙයි, මිනිස්සුන්ගේ යහපැවැත්ම හදාගන්න පාවිච්චි කරන මෙවලමක් විතරයි කියන එක මාර්ෂල් පෙන්නලා දුන්නේ. මෙතන තමයි ඇත්තටම රසවත් වෙන්නේ. මොකද ධනෙන් පටන් අරන් එදිනෙදා ජීවිතේට ආපු මේ කතාව ඊළඟට හැරෙන්නේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන ලොකුම අර්බුදයකට. අපි දැන් බලමු ලයිනල් රොබින්ස්ගේ අදහස් මොනවද කියලා. ඒක තමයි හරවුම් ලක්ෂය. 1932 ඔහු ආර්ථික විද්‍යාවේ ස්වභාවය ගැන පොතක් ලියනවා. එතනදී ඔහු මුළු ලෝකෙම අවධානය යොමු කරනවා හිඟකම කියන සංකල්පයට. ස්කේසිටි. ඔහු කියනවා විකල්ප ප්‍රයෝජන ඇති හිඟ සම්පත් වලින් අසීමිත මිනිස්සු වමනා ඉටු කර ගැනීම යාමේදී මිනිසාගේ හැසිරීම පරීක්ෂා කිරීම ආර්ථික විද්‍යාව වේ කියලා. හැබැයි මට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ලෝකේ සම්පත් හිගයි කියන එක අලුත් දෙයක් නෙවෙයිනේ. කවදාත් සම්පත් හිගයි. ඇයි 1932 වෙනකන් කවුරුත් මේක මේතරම් ලොකුවට දැක්කේ නැත්තේ? ඇයි රොබින්ස්ගේ මේ කතාව මේතරම් පෙරලියක් කළේ? ඒක ඊටමත් තීරණාත්මක ප්‍රශ්නයක්. ඇත්ත සම්පත් හැමදාම හිගයි තමයි. හැබැයි රොබින්ස් කලේ ආර්ථික විද්‍යාව කියන්නේ මොනවද නිෂ්පාදනය කරන්නේ කියන තැන ඉඳන් අපි කොහොමද තීරණ ගන්නේ කියන මනෝවිද්‍යාත්මක තැනට ගෙන ආපු එකයි. ඒ කියන්නේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට අවධානය දුන්නා. ඔව්. ඔහුගේ නිර්වචනය ඇතුලේ ප්‍රබල සංකල්ප තුනක් තියෙනවා. පළවෙනි එක අසීමිත මිනිස් වමනා. අපි කවදාවත් සැහැීමකට පත් වෙන්නේ නෑනේ. ඒක ඇත්ත. හොඳ ගෙයක් ලැබුණාම ඊට වඩා ලොකු ගෙයක් ඕන වෙනවා. අන්න ඒකයි. දෙවෙනි එක ඒ වමනා ඉටු කරගන්න තියෙන සම්පත් හිගවීම. අපේ ආදායම, කාලය මේ හැමදේම සීමිතයි. තුන්වෙනි එක තමයි වඩාත්ම වැදගත් දේ. ඒ කියන්නේ අර විකල්ප ප්‍රයෝජන කියන එකද? හරියටම. ඒ හිග සම්පත් වලට විකල්ප ප්‍රයෝජන තිබීම. අන්නේ විකල්ප ප්‍රයෝජනය කියන එක අපි එදිනදා උදාහරණයකින් තේරුම් ගමුද? ඒ වචනේ ටිකක් බර වැඩි වගේ. පැහැදිලිවම හිතන්න අපිට හිස් ඉඩමක් තියෙනවා කියලා. ඒ ඉඩම කියන්නේ සීමිත සම්පතක්. අපිට ඒ ඉඩමේ ස්ප්‍රිතාලයක් හදන්නත් පුළුවන්. නැත්නම් කර්මාන්ත ශාලාවක් හදන්නත් පුළුවන්. ඔව්. හැබැයි මේ දෙකම එකවර කරන්න බෑ. අපි ස්ප්‍රිතාලයක් හැදුවොත් අපිට කර්මාන්ත ශාලාවෙන් ලැබෙන ප්‍රතිලාභය අහිමි වෙනවා. තේරුණා. අන්නේ ඒකයි විකල්ප ප්‍රයෝජනයක් කියන්නේ. ඔව් එකම දේ විවිධ දේවල් වෙනුවෙන් යොදවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අසීමිත වමනා සහ සීමිත සම්පත් අතර ගැටුමේදී මිනිසා කොහොමද තෝරාගැනීම් කරන්නේ කියන එක තමයි රොබින්ස් පෙන්වා දෙන්නේ. ඔහු ආර්ථික විද්‍යාව මුදල් වලින් ඔබට අරගෙන ගිහින් මිනිසුන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියක් බවට පත් කරා. ඒක ඇත්තටම අපූරුයි. සම්පත් හිඟයි නම් ඊළඟට එන ලොකුම ප්‍රශ්නය තමයි ඒ තියෙන ටික අපි කොහොමද පාවිච්චි කරන්න කියන එක. මේකට අපූර්ව පිළිතුරක් ගේනවා MIT ආයතනයේ ආර්ථික විද්‍යාඥයෙක් වුණු පෝල් සැමියුල්සන්. ඔව් 1948 දී. 1948 දී ඔහු කියනවා සමාජය විසින් ඵලදායී භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා හිඟ සම්පත් භාවිතා කරනු ලබන්නේ කෙසේද? සහ එලෙස නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ පුද්ගලයන් අතර බෙදා හරිනු ලබන්නේ කෙසේද යන්න අධ්‍යයනය කරනු ලබන විෂයයි කියලා. ඒ කියන්නේ රොබින්ස් කතා කරපු ඒ තනි පුද්ගලයාගේ තෝරා ගැනීම සැමුවෙල්සන් මුළු සමාජයකම ව්‍යුහයට ආදේශ කරනව නේද? ඔව් මෙතන තියෙන අපූර්ම දේ තමයි සැමුවෙල්සන් මේකට සමාජීය හා දේශපාලන මානයක් එකතු කිරීම. ඔහු අවධාරණය කරන්නේ නිෂ්පාදනය සහ බෙදා හැරීම කියන කාරණා දෙකයි. සමාජයක් විදිහට අපි එකතු වෙලා මේ හිඟ සම්පත් කොහොමද කළමනාකරණය කරන්නේ කියන එක. අන්න හරි. අපි සුකෝපභෝගී කාර්ය නිෂ්පාදනය කරනවද නැත්නම් පොදු ප්‍රවාහනය දියුණු කරනවද? ඊළඟට ඒ නිෂ්පාදනය කරන දේවල් කාටද අයිති වෙන්නේ? මේක ඇත්තටම අද අපි සමාජයේ දකින්න ලොකුම ගැටුමේ මූලයයි. හරියටම. අද අපි සමාජයේ කතා කරන බදු ප්‍රතිපත්ති, සහනාධාර, සුබසාධනය වගේ හැම මාතෘකාවක්ම කරකෙන්නේ ඔය සැමුවෙල්සන් කියපු බෙදා හැරීම කියන කාරණේ වටා නේද? ඔව් අනිවාර්යෙන්ම. ඒ සම්පත් සමාජයේ ඉන්න දුප්පත් පොසත් හැමෝම අතරේ කොහොමද සාධාරණව බෙදෙන්නේ කියන එකයි එතන තියෙන ප්‍රශ්නය. මේ විෂය ඒ විදිහට ප්‍රායෝගික මෙවලමක් බවද පත් වෙලා තියෙනවා. මේ ගැන කතා කරද්දී අපිට මඟහැර යන්නම බැරි තවත් දැවන්ත නමක් මේ සටහන් වල තියෙනවා. කවුද? ජෝන් මේනාඩ් කීන්ස්. ඔහු 1938 දී සේවා නියුක්තිය, පොලිය හා මුදල් පිළිබඳ පොදු න්‍යාය. ඒ කියන්නේ The General Theory කියන පොතේ කියන කතාව මේ හැමෝටම වඩා ටිකක් වෙනස්. ඔව්. කීන්ස්ගේ අදහස හරිම දාර්ශනිකයි. ඔහු කියනවා ආර්ථික විද්‍යාව කියන්නේ නිකම්ම දර්ශනයක්වත් ආගමක් වගේ විශ්වාස කළ යුතු මතවාදයක්වත් නෙවෙයි කියන. ඔහු කියන්නේ මේක නිවැරදි නිගමන කරා එළඹීමට මනසට ආධාරයක් සපේන මෙවලම් කට්ටලයක් කියලා. ඒ කියන්නේ මේක අපිට යම්කිසි තීරණයක් ගන්න ආර්ථිකමය වශයෙන් හිතන්න පුහුණුවක් ලබා දෙන රාමුවක්. ඒ අදහස මට නම් හරිම ප්‍රබලයි. ඒක ඇත්ත. ආර්ථික විද්‍යාව අපිට උගන්වන්නේ මොනවද හිතන්න ඕනේ කියන එක නෙවෙයි කොහොමද හිතන්න ඕනේ කියන එකයි. මේකෙන් වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා ලෝකේ බලය සහ ලෝකෙ මෙහෙයවන විදිය කොයිතරම් දුරට වෙනස් වෙලා තියෙනවද කියන එක. ජෝන් මේනාඩ් කීන්ස් ඒ විදියට ආර්ථික විද්‍යාව මනසට ආධාරකයක් මෙවලමක් විදියට හඳුන්වා දෙද්දී මගේ අවධානයට ලක් වුණා අපේ මූලාශ්‍රවල තියෙන එඩ්මන්ඩ් බර්ග්ගේ ප්‍රබල ප්‍රකාශයක්. මොකක්ද ඒ ප්‍රකාශය?
ඔහු කියනවා රණකාමීන්ගේ යුගයේ ඉක්මගුස්සනි. එළඹ ඇත්තේ චින්තනවාදී ආර්ථික විද්‍යාඥයින් හා ගණනය කරන්නන්ගේ යුගයයි කියලා. ඒ කියන්නේ අතීතයේ කඩුවෙන් ගත්ත තීරණ අද ගන්න කැල්කියුලේටරයෙන් කියන එකද? හරියටම. අතීතයේදී ලෝකය පාලනය කළේ යුද්ධ ශක්තියෙන්. කවුද බලවත් කියන එක තීරණය කළේ කාටද ලොකුම හමුදාව තියෙන්නේ කියන එක මතයි. නමුත් සමාජයේ පරිණාමය වෙද්දී ඒ යුද්ධ බලය වෙනුවට බුද්ධිමය ගණනය කිරීම සහ ආර්ථිකමය තීරණ ගැනීම පෙරමුණට එවිත් තියෙනවා. ඒක නම් සාතික ඇත්ත. අද ලෝකයේ රටවල් යුද්ධ කරන්නේ තුවක්කු වලින් නෙවෙයි විලඳ සම්බාධක වලින් ආනයන අපානයන ප්‍රතිපත්ති වලින්. බර්කේ ඒ ප්‍රකාශයෙන් මනාව පිළිඹු වෙන්නේ අද වෙනකොට ලෝකයේ දිශානාතිය තීරණය කරන ප්‍රබලතම බලවේගය ආර්ථික විද්‍යාව කියන එකයි. ඉතින් මේ සියල්ලෙන් අදහස් වෙන්නේ කුමක්ද? අපි ආදම් ස්මිත්ගේ ජාතින්ගේ ධනය සංකල්පයෙන් පටන් ගත්තා. එතනින් ඇල්ෆ්‍රෙඩ් නාෂල්ගේ එදිනදා ජීවිතය හරහා ඇවිත් ලයනල් රොබින්ස්ගේ සම්පත් සීංගකම සහ විකල්ප ප්‍රයෝජන ගැන කතා කළා. ඊට පස්සේ පෝල් සැමුවෙල්සන්ගේ බෙදාහැරීම වගේම කීන්ස්ගේ චින්තන මෙවලම දක්වා ආවා. මේ ඔක්කොම කැලි ටික එකතු කරලා ගත්තාම අපි මේ ගවේෂණය කරපු මූලාශ්‍රවල අවසානයේට මේ සියල්ල කැටි කරපු ඉතාමත් පැහැදිලි පොදු නිර්වචනයක් ගොනු කරලා තියෙනවා නේද? ඔව්, මේ පොදු නිර්වචනයෙන් මේ සම්පූර්ණ අවුරුදු 200ක කතාවම ඉතාමත් තර්කානුකූලව එක වාක්‍යයකට ගෙනත් තියෙනවා. අපි ඒක දිහා බැලුවොත් විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් වමනා ඉටු කිරීමට යාමේදී නිෂ්පාදනය, කාර්යභෝජනයේ හුවමාරුව හා බෙදාහැරීම යන ක්ෂේත්‍රවල මිනිස්සු තෝරා ගැනීම කරන ආකාරයත් ඒමට ඇතිවෙන ආර්ථික ප්‍රතිපාක අධ්‍යයනය කිරීමත් ආර්ථික විද්‍යාවයි. බලන්න එක කොච්චර සම්පූර්ණද කියලා. ඔව්, මේ නිර්වචනයේ ඇතුලේ මුළු ආර්ථික යාන්ත්‍රණයම ගැබ වෙලා තියෙනවා. සීමිත සම්පත් තියෙනවා, අසීමිත වුවමනාව තියෙනවා. ඒ අතරින් අපි තෝරා ගැනීම කරන්න ඕනේ. ඒ තෝරා ගැනීම ක්‍රියාත්මක වෙන්නේ නිෂ්පාදනය, පාරිභෝජනය, හුවමාරුව සහ බෙදාහැරීම කියන පදනම් 4 මතයි. අවසානයේදී මේ හැම තීරණයකම ප්‍රතිඵලයක් විදිහට ඇතිවෙන ආර්ථික ප්‍රතිවිපාක ගැන හොයා බලන එක තමයි අපි මේ කතා කරන විෂයේ පරමාර්ථය වෙන්නේ. ඇත්තටම මේක හරිම පුළුල් කතාවක්. අද මේ ගැඹුරු විමර්ශනීය පුරාවටම අපි කතා කරපු දේවල් සාරාංශ කළොත් මට තේරුණු ප්‍රධානම දේ තමයි ආර්ථික විද්‍යාව කියන්නේ හුදෙක් සල්ලි බැංකු රේට්ටු හෝ කොටස් වෙළඳපොලේ ඉලක්කම් ගැන විතරක් තියෙන විෂයක් නෙවෙයි කියන එක. පැහැදිලිවම නෙවෙයි. ඒක අපේ ඉදිනදා ජීවිතයේ අසීමිත වුවමනාවන් සහ අපිට තියෙන සීමිත සම්පත් අතර තියෙන සදාකාලික ගැටුමේදී මිනිස්සුયો විදියට අපි කොහොමද බුද්ධිමත්ව තීරණ ගන්නේ කියන එක ගැන ලියවුණු පුළුල් කතාවක්. ආදම් ස්මිත්ගේ ඉඳන් අද දක්වාම ඒ කතාව පරිණාමය වෙලා තියෙන්නේ අපේ ජීවිත වඩාත් යහපත් කරගන්න ආකාරය තේරුම් ගන්නයි. මේ සියලු කරුණු එක්ක මම කැමතියි අද සාකච්ඡාවේ අවසානයේට තනිවම කල්පනා කරලා බලන්න පුරුවන් ගැඹුරු අදහසක් එකතු කරන්න. ඕ මොකක්ද ඒ අදහස? මෙම මූලාශ්‍ර පුරාවටම අපි දැක්කා විශේෂයෙන්ම රොබින්ස්ගෙන් පස්සේ ආර්ථික විද්‍යාවේ සමස්ත පදනමම රඳා පවතින්නේ සම්පත්වල හිඟකම සහ ඒ සඳහා ඇති විකල්ප ප්‍රයෝජන මත බව. හැමදේම හිඟ නිසා අපි තෝරා ගැනීම කරන්න ඕනේ. නමුත් අපි මොහොතක් අනාගතයේ දිහා බැලුවොත් අපි දැන් ගමන් කරන්නේ පුදුමාකාර තාක්ෂණික යුගයකට. ඉදිරියේදී නව තාක්ෂණය හරහා උදාහරණයක් විදිහට ඩිජිටල් නිෂ්පාදන, කෘත්‍රිම බුද්ධිය හෝ කිසිදා නිමා නොවන නව බලශක්ති ප්‍රභවයන් හරහා යම් යම් සම්පත් සීමාවකින් තොරව ලබාගත හැකි තත්වයක් උදා වුවහොත් කුමක් සිදුවේද? ඒ කියන්නේ හිඟකම කියන දේ නැති වෙලා යන යුගයක් ආවොත්. අන්න හරි. එසේ වුවහොත් මේ විකල්ප ප්‍රයෝජන සහ හිඟකම මත පදනම් වුණු ආර්ථික විද්‍යා නිර්වචනය සම්පූර්ණයෙන්ම කනපිට පෙරලෙනු ඇද්ද? ඒක ලොකු ප්‍රශ්නයක්. සම්පත් හිඟ නැත්තම් අපිට තෝරා ගැනීම කරන්න අවශ්‍ය නැත්තම් ආර්ථික විද්‍යාවට මොකද්ද වෙන්නේ? එහෙම වුණොත් එඩ්මන්ඩ් බර්ග් කිව්වා වගේ මේ ආරම්භ වුණු ආර්ථික විද්‍යාඥයින්ගේ යුගයට අනාගතයේදී කොමක් සිදුවේද? අලුත්ම ආකාරයට චින්තනයක් ලෝකයට අවශ්‍ය වේවිද? මේ අනිවාර්යෙන්ම අපිට අනාගතය ගැන වෙනස්ම කෝණයකින් හිතන්න බල කරන අපූර්ව සිතුවිල්ලක් වේවි. ඒක ඇත්තටම අපේ මනස අවදි කරන තවත් බොහෝ දුරට හිතන්න ඉඩ හදන පුදුමාකාර ප්‍රශ්නයක්. තාක්ෂණයත් එක්ක සම්පත් අසීමිත වුණු දවසක අපි අද මේ කතා කරපු නිර්වචන ඔක්කොම අලුතින් ලියන්න වෙයි. කාලයත් එක්ක ලෝකය කොහොම වෙනස් වෙයිද? ඒ වගේම අපේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය කොහොම අලුත් වෙයිද කියලා බලාගෙන ඉන්න එකත් හරිම උද්‍යෝගිමත් අත්දැකීමක් වේවි. ඉතින් ආර්ථික විද්‍යාව යනු කුමක්ද කියන මේ ඓතිහාසික සහ ගැඹුරු මූලාශ්‍ර ගවේෂණයත් එක්ක රැඳී හිටපු සැමටම අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මේ වගේම තවත් රසවත් හා වැදගත් ගවේෂණයකින් නැවත හමු වෙමු.
යහපත් බුද්ධිමත් තීරණ ගන්නා දවසක් වේවා.